හායි මට නිවාඩුවක් හම්බුණා. මම මේ මාසේ නිවාඩු ගොඩක් ගත්තා. ඒ නිසා මට මේ දවසේ කරන්න එච්චර ලොකු වැඩක් තිබ්බේ නෑ. ඉතින් මං හිතුවා අද දවසම මම vlog එකක් කරනවා කියලා. අද දවස ස්පෙන්ඩ් කරපු විදිහ. උදේම මට ටවුන් එකට යන්න උවමනාවක් තිබුණා. ලොකු වැඩ ටිකක් කරගන්න නෑ. චූටි වැඩ ටිකක් තමයි කරගන්න තියෙන්නේ. එකන් යන ටවුන් එකට යම් මගෙත් එක්ක Small, yeah. Ooh. You can change your mind but not your past. Every mile just feels like moving half. You can change my name in your phone. ගෙදර හිටියත් වැඩට ගියත් පාරේදී හරි කොහෙදී හරි කමක් නැහැ. දුකෙන් හිටියත් සතුටින් හිටියත් මට කන්න දෙයක් හම්බුනොත් මම ඒක කනවා. රඹුටන් මල්ලකට වග කියන ගමන් ඉන්නේ. රඹුටන් කන්න එපා ළමයි එක දිගට. මම කාලා මගේ කටත් තුවාල වුණා. එතකොට ඇස් දෙක නිකන් පිච්චෙනවා වගේ. හැමදාම නාන්න වෙනවා රඹුටන් කනවා නම්. කොහොම හරි මං අද ගියේ කෙනෙක්ට gift එකක් ගන්න. ඒ gift එක මොකද්ද කියලා මං ඊළඟ වීඩියෝ එකකින් දාන්නම්. ගෙදර එද්දී මට මෙන්න මේ පාර්සල් එක හම්බ වෙලා තිබුණා. හම්බ වෙලා කියන්නේ මම ඕඩර් එකක් දාලා මේ ගත්තු එකක් මගෙන්ම මට හම්බ වෙච්ච තෑග්ගක්. FB එකේ තියනවා දැක්කා මම perfume bottles දෙකක් රුපියල් 2500ට හරි කොහොම හරි. මට ඒකේ කමෙන්ට්ස් කියවලා ගන්න ආස හිතුණා. ඉතින් මං ගෙන්න ගත්තා. මේක පැක් කරලා තිබ්බේ මේ විදිහට. මේක බොටල්ස් දෙක නම් හරිම ලස්සනයි. සුවඳත් හොඳයි. වැරදක් නෑ. එකක් වැනිලා ස්මෙල් එක එන්නේ. අනිත් එකේ නිකන් නෙක්ටර් සුවඳ තියෙන්නේ. අන්න ඒ වගේ සුවඳක් තමයි එන්නේ. ඉතින් මම මේ දෙක තියාගත්ත මගේ perfume collection එකට එකතු කරගෙන. ඊයේ අපේ අම්මිගේ බර්ත්ඩේ එක තිබුණා. ඉතින් ඒක සෙලිබ්‍රේට් කරන්න අපි කවුරුත් ගෙදර හිටියේ නැති හින්දා අද මං ගානේ ලන්ච් අරගෙන ආවා. අද අපි ඒක සෙලිබ්‍රේට් කරනවා කියලා හිතාගෙන දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. මේකේ පෝෂන් එක 4 දෙනෙක්ට ගැලපෙන විදිහට තමයි තිබුණේ. ඒ නිසා අපේ ගෙදර ඉතින් එකම විදිහට කන්න පුළුවන් සෙට් එකක් නේ ඉන්නේ. ඒ නිසා මේක මදි වෙයි කියලා හිතලා මම තව එකක් Uber දාලා ගෙන්න ගත්තා. තව ඒ විදිහම චිකන් බිරියානි එකක්. ඒ කියන්නේ එක පැක් එකක්. ඒකට අපිට චට්නි එකයි රයිතා එකයි ග්‍රේවි එකකුයි චිලි පේස්ට් එකකුයි හම්බ වෙලා තිබුණා. හැබැයි රුපියල් 6000 ගණක් වගේ වුණේ. මම එක්ස්ට්‍රා තව එකක් ඕඩර් කරපු නිසා මට 7000ක් වගේ ගියා. බට් මේක හරිම රසයි. ගානට ගෙවපු ගානට පාඩු නෑ. රසයි. ඉතින් දවල්ට කෑවේ ඔහොම තමයි. හැමදාම මෙහෙම කන්නේ නෑ. හොඳ දෙහෙම වුණොත් එහෙම ඉතින් වකුගඩුවක්වත් විකුණන්න වෙනවා. හැමදාම මෙහෙම කන්නේ මොකක් හරි ස්පෙෂල් දෙයක් තිබුණොත් ඉතින් අපිට අර අපි පවුලේ 5 දෙනා එකතු වෙන වෙලාවක් තියෙනවා නම් ওই විදිහට අපි ස්පෙෂල් දෙයක් කනවා. කෑම කාලේ ඉතින් ඩෙසර්ට් ගන්න නැතුව ඉන්න බෑනේ. ඒ නිසා අද චොක්ලට් අයිස්ක්‍රීම් තියෙන්නේ. අපේ ගෙදරින් චොක්ලට් අයිස්ක්‍රීම් කන්න කැමති මං විතරයි. හැබැයි ඉතින් ඒ හින්දා මං අද මම ගන්න නිසා අරගෙන ආවා. අනිත් කට්ටියත් ඉතින් නොකා හිටියේ නැහැ ආස නැහැ කියලා. කෑම කාලා චුට්ටක් නිදාගෙන හැරලා මිල්ක් ෂේක් එකක් හදාගත්තා. මම ඒක දවාලේ හදලා ෆ්‍රිජ් එකට දාලා තිබුණේ. ඒක හවස තමයි මට මතක් වුණේ. ඉතින් සෙමද හුස්ම ගන්න බැරි වෙනවද වීසකෙනවද කියලා මම වැඩි හිතේ නෑ. හවස 6:00ට විතර ඇති මං ඒත් මේක බිව්වා. පෙරේතකම ලොකුයි. ඉතින් මොන දෙයටත් වඩා කොහොම හරි මේක හදාගන්න හරිම ලේසි. මේකට ඕන උනේ මයිලෝ and chocolate ice cream විතරයි. ඕනනම් මම ඊළඟ පාර රෙසිපි එක දෙන්නම්. අපේ ගෙදර අපේ අප්පච්චි කරෙන්න අපි අනික 4 දෙනාගෙම උපන්දින තියෙන එකම ළඟ. ඒ නිසා කේක් කාලා අපිට ඇති වෙලා හිටියේ. ඇති වෙලා කියලා ඉතින් මේකෙන් කේක් කෑල්ලක් කන්න නැතුව ඉන්න බෑනේ. අම්මගේ උපන්දිනේ හින්දා සමහරවිට අම්ම තරහ වෙයි කියලා හිතලා මම හිතුවා තව කේක් කෑල්ලක් කන්න ඕනේ කියලා. දවසම නරක කෑම කාලා දැන් මං හොඳ ළමයා වෙන්න හදන්නේ ග්‍රීන් ටී එකක් බීලා. මේක ඩිල්මා එකේ ග්‍රීන් ටී එකක්. හැබැයි මම සාමාන්‍යයෙන් යූස් කරන්නේ මේක නෙමෙයි. මම ඔෆිස් එකේ ගිහින් තියාගෙන ඉන්නවා තේ බොන වෙලාවට. තව මේ ડોක්ටර් ෂෙරි ගේ weight loss මේ fat burn tea එකක්. අන්න ඒක මේ මම දාන්නම් ඒකෙත් වීඩියෝ එකක්. අන්න ඒක තමයි මම මේ දවස්වල පාවිච්චි කරන්නේ.
කෙට්ටු වෙන්න කියලා හිතාගෙන. Radiance by Dr. Sherry. මේකේ results just 2 weeks කියලා තමයි තියෙන්නේ. ඉතින් බලමු මම මේක හොරට තමයි පාවිච්චි කරේ. හරියට පාවිච්චි කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් මම කියනනම් ඇත්තටම results තියෙනවද නැද්ද කියලා. මේක ටී බෑග්ස් මං හිතන්නේ 60ක් එනවා දවසට 2 ගානේ බොන්න. මෙහෙම තමයි තියෙන්නේ. මේක දුම් කොළ රහයි මට නිකන් ඒ වගේ සුවඳක් තමයි එන්නේ කොහොම හරි. කෙට්ටු වෙන්න ඕනේ රසට නෙමෙයිනේ කියලා හිතාගෙන ඉතින් මම මේක බොනවා. හරි අදට ඔය ටික තමයි තියෙන්නේ. ඉතින් අද දවස් ඔහම තමයි ඉවර වුණේ. දවසම කරේ කෑව එක තමයි වෙන මොනවක් කරන්නද. ඊළඟ වීඩියෝ එකෙන් ආයමත් හම්බ වෙන්නම්. ගිහින් එන්නම්. බයි.